මහත්තයා. ඔව් මහත්තයා සන්නයි. ඉතින් මහත්තයා අර මේ මහත්තයා කියලා දීපු විදිහට අර ශබ්ද හෙට අහුම්කම් දෙන ඒ විදිහට භාවනා කරා මහත්තයා. මේ මහත්තයා කියපු දවසේම කරා මේ එදා නම් පොඩ්ඩක් අර මේ 8ට විතර වගේ කරපු නිසා ශබ්ද ටිකක් වැඩි වුණා. මේ සමහර වෙලාවට මහත්තයා අර නිකන් අර එක සද්දයකට අහුම්කම් දීගෙන ඉන්නකොට අර වෙනත් මේ සද්දයක අර එන නිකන් පසුබිමින් එක සද්දයක් දිගටම එද්දි වගේ එහෙමත් ආවා. මම හිතුවා සමහරට මට හිතෙන විදිහ වෙන්නේ නැති කියලා. පස්සේ මම ඒකක්වත් නැතුව නිකන් සාමාන්‍ය විදිහට බලාගෙන හිටියේ. ඒ වුණත් අර මේ කියන්නේ එකක් දිගටම ඇහෙන ගතියක් වගේ තියෙනවා මහත්තයා. ඒ කියන්නේ අර මොකක් හරි කඩින් කඩ ඇහෙන එක ඇහෙනවා. ඒ වගේ සද්ද අර ගොඩක් ඇහෙනවා වගේ තියෙනවා. මේ ඒක සමහරට මම අර ගත්තේ මහත්තයා හදිසියේ මේ කරන විදිය සමහරට වැරදිද දන්නේ නැහැ කියලා. අර වෙන් වෙන එක පේනවා මහත්තයා. මේ කියන්නේ නෑ එතන වැරදි ඔබතුමා ගන්න අදහස. ඔව්. දැන් ඔබතුමාට බඩගින්නක් තියෙනවා කියමුකෝ. එහෙමයි මහත්තයා. ඔබතුමාට කවුරු හරි කෙනෙක් ඔන්න ඔබතුමාගේ ඇස් දෙක පේන්නේ නැහැ. ඇවිදින්නත් බෑ. කකුල් දෙකක් කපලා අත් දෙකක් කපලා කවුරු හරි කෙනෙක් කවනවා. එහෙමයි. කවුරු හරි කෙනෙක් බත් ටික කවනවා. ඔබතුමාට ප්‍රශ්නයක්ද ඒක? බඩ පිරෙනවා නම් එච්චරනේ. එහෙමයි මහත්තයා. දැන් කවුරු කෙව්වත් ඔය ගැටලුවක් නැහැ. ඔව්. එතකොට දැන් ඔබතුමා කන්නේ නැතුව ඔව්. හෙව්වොත් එහෙම මොනවද කවන්නේ කියලා. ඔව්. ඇති වැඩක් තියනවාද? වැඩක් නැහැ. ඔව්. අන්න ඒ වගේ දෙයක් තමයි මහත්තයා උදාහරණයක් තමයි මම ගත්තේ. එහෙමයි. ඔබතුමාට මේ දැන් අර ශබ්ද එක්ක කුරුල්ලෙක්ගේ ශබ්දයක් හරි පසුබිම් ශබ්දයක් හරි මාරු වෙන එක හොයනවා වගේ තමයි ඔබතුමා කන් නැතුව කෑම වර්ග හොයනවා වගේ වැඩක්. එහෙමයි මහත්තයා. ඒක නෙවෙයි ඔතනට යන්න ඕන. මම ඔබතුමාට භාවනාවේ කිව්වේ ඒක කරන්න නෙවෙයි. ඔව් මට මහත්තයා එහෙම මේ පළවෙනි පාර එහෙම තේරුණා. ඒ විදිහට තමයි යන්නේ කියලා. ඊට පස්සේ මම උපරිම අර මහත්තයා කිව්වනේ අර මේ ශබ්ද මේ කියන අහගෙන ඉන්නව විතරයි මේ ඇහෙන දේ මාරු වෙන එක දකින්න කියලා. ඒ කියන්නේ මාරු වෙන මාරු වෙන එක දකින්න. ඒ අතර මහත්තයා ඒ මාරු වුණාට මට අර පොඩ්ඩක් මන් දන්නේ මේ ටික කරක වැඩිපුර අර නිකන් පසුබිම් වගේ එනවා. ආපහු නැවත මාරු වෙන එක දකින මහත්තයා. මොකද ඔබතුමාලා අර මේ කලින් සලායතන පුරුදු කරානේ අර ඉස්සර. ඔව් ඉස්සර පුරුදු කරේ මහත්තයා වෙනස් වෙන එක මොකද්ද කියලා හෙව්ව එකනේ කරේ. එහෙමයි මහත්තයා. දැන් මෙතන තියෙන්නේ වෙනස් වෙන එක හොයනව නෙවෙයිනේ වෙනස් වීම තුල සතිය පවත්වන්නනේ හදන්නේ මේ. එහෙමයි මහත්තයා. නේද? මම ඔබතුමාට ඔකට චුට්ටක් උදව් කරන්න මේ තව කාරණා ටිකක් කරන් කියලා දෙන්න. එහෙමයි එතකොට තව මහත්තයා. ටිකක් තේරෙයි. දැන් ඔන්න ඔබතුමාට ධර්මයේ ලෝකී කියලා පරිශීලනය කරනවානේ. එහෙමයි මහත්තයා. ඔව්. එතකොට ඔන්න දැන් ඔබතුමාට ලංකාවක් තියෙනවා. බයිකයක් තියෙනවා. ගෙදර ගෙයක් තියෙනවා. කුඹුරු තියෙනවා. මේ වගේ කරුණු කාරණා ගොඩක් තියෙනවානේ. එහෙමයි මහත්තයා. ඔව්. මොනම හේතුවකින් හරි ඔබතුමාට දැන් ඔබතුමාට දැන් පේන වස්තුවත් ඇතිනේ මොනවා හරි ඉදිරියේ. එහෙමයි. දැන් මොකක් හරි වස්තුවක් තියෙනවද බලන්නකෝ. බලලා මට කියන්න මොකද්ද පේන්නේ කියලා. ඔය දැන් තියෙනවා මහත්තයා ජනේලේ තියෙනවා පුටු කොට්ට තියෙනවා. ඒව ගොඩාක් දේවල් තියෙනවානේ. එහෙමයි. ඔව්. දැන් ඔබතුමාට සදාකාලිකවම කන් ඇහෙන එකක් නැති වෙනවා. එහෙමයි. ඇස් පෙනීමක් නැති වෙනවා. එහෙමයි. ඔය ස්පර්ශෙන් දැනීමක් නැති වෙනවා. එහෙමයි. මතක් වෙන හිතන එකක් නැති වෙනවා. එහෙමයි. දැන් ඔය ඔබතුමා කියපු දේවල් ටික තියෙනවද? ඔව් එතකොට මහත්තයා කියපු දෙයක් නැහැ. දැන් එතකොට ඒව තිබිලා තියෙන්නේ කොයි හරියද? ඇහි තිබුණේ. ඔව්. එතකොට ඇහෙන දෙයක් මේ පේන දෙයක් නම් ඇහි. ඇහෙන දෙයක් නම් කනේ. එහෙම. ස්පර්ශයක් දැනෙන දෙයක් නම් ඒ කාය ස්පර්ශය තුළදී. මතක් වෙන එක නම් මනෝ විඥානය තුළදී. මනසේ. දැන් ඔය මට්ටමේනේ මහත්තයා ටික තියෙන්නේ. එහෙමයි මහත්තයා. ඔව්. එතකොට මේ ලෝකය කියලා ලෝකයක් අපි හොයනවා. එහෙමයි. මේ ලෝකෙ තිබිලා තියෙන්නේ කොහෙද එතකොට? මේ ලෝකෙ තිබිලා තියෙන්නේ අපේ මේ ආයතන වලින් ගන්න අරමුණු වල. අරමුණු වල තියෙන්නේ. දැන් බලන්නකෝ ඒක දැන් ඔබතුමාට මේ 100ක් විශ්වාසයි නේද? එහෙමයි. ඔව්. එතකොට මේ ලෝකෙ හටගෙන තියෙන්නේ කොයි තුලද? ඒ ලෝකේ හටගෙන තියෙන්නේ දැන් අපේ ආයතන තුලින් අරගෙන ඒ මේ අපේ ඇතුළෙම තමයි. ඒ කියන්නේ මේ ආයතන තුලින් තමයි ලෝකෙ හට ගැනීම තිබිලා තියෙන්නේ. එහෙමයි. එහෙනම් ලෝකෙ හටගත්තේ ඔය ආයතන වලින් නම් මේ ලෝකෙ නිදහස් වෙන්න තියෙන්නේ කොතනින්ද? ඒත් මේ ආයතන වලින්ම තමයි. එහෙනම් ලෝකෙ නිදහස් වෙන්න තියෙන එකම කාරණේ
ආයතන වලින් නිදහස් වීම නේද? එහෙමයි. එතකොට මේ ආයතන කියලා කිව්වේ මොකටද? ආයතන කියලා කිව්වේ මේ යමක් නිෂ්පාදනය කරන අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඒ වගේ එතනින් ඒ අරමුණු අරගෙන තමයි මේකයි කියලා මෙහෙම අපි දැනගෙන තියෙන්නේ. දැනගන්න තියෙන්නේ. එතකොට මේ ආයතන කියලා කියන්නේ දැන් චක්ක ආයතනේ, සෝත ආයතනේ, ගන්ධ ආයතනේ, චිව ආයතනය, මන ආයතනය කියලා ආයතන ටිකක් බෙදෙනවනේ. එහෙමයි. මේ දැන් අපි කියමු චක්ක ආයතනය කියලා. එහෙමයි. එතකොට මේ චක්ක ආයතනය කියලා කියන්නේ මේ මස් ඇහැටද? නැහැ මහත්තයා. නැහැ. එතකොට මේ ආයතන කියන්නේ මහත්තයා මේ එහෙනම් ඉතින් මලමිනියෙත් ආයතන ටික තියෙන්න බෑනේ. එහෙමයි. ඔව්. අර මලමිනියකටත් එන රූප පේන්න බෑ, ශබ්ද හෙන්න බෑ. ඔව්. ඔව්. එහෙනම් මහත්තයා මෙතන මේ ආයතන වල ආයතන කියලා කියන්නේ මෙන්න මේ ඇහි හට ගැනීමට. එහෙමයි. පැහැදිලිද? කනේ හට ගැනීමට, ඔව්. දිවේ හට ගැනීමට, ඊට පස්සේ මන ආයතන තුලදී හට ගැනීමට තමයි ආයතනයක් වෙන්නේ. එහෙමයි. එතකොට අපිට දැන් 100% සාක්ෂි අපේ මේ ආයතන ටිකට තමයි මේ ලෝකේ මුණ ගැහෙන්නේ. එහෙමයි. එතකොට අපි කලින් හිතුවේ අපිට ලෝකේ යමක් තියෙනවාමයි කියලා. එහෙමයි. දැන් ලෝකේ යමක් ඇත්තටම පනවන්න බෑ. මොකද ආයතන ටික මත තමයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමයි මහත්තයා. එතකොට මේ බාහිර කතාවක් නෙවෙයි විතර මේ තියෙන්නේ. ඔව්. මේ අභ්‍යන්තරේ කතාවක්. අන්නේ අභ්‍යන්තරේ කතාව මොකද්ද කියලා දැන් හොයාගන්න ඕන අපි. එහෙමයි මහත්තයා. තේරුණාද? ඔව්. එතකොට දැන් බුදු කෙනෙක් පහල වෙලා කියනවා මේ ලෝක සමුදයත් ලෝක නිරෝධයත් දෙකම බඹයක් වූ කය තුලින් පෙන්වන්න. එහෙමයි. එතකොට අපිට මේකේ ඇත්ත හොයන්න තියෙන්නේ මහත්තයා රූපයක් බලන්න උත්සාහ කරන කොටයි. එහෙමයි. ශබ්දයක් විඳින්න උත්සාහ කරන කොටයි ස්පර්ශයක් විඳින්න උත්සාහ කරන කොටයි ගඳ සුවඳක් මේ මානසිකාර කරන්න ඒක දැනෙන්න උත්සාහ කරන කොටයි තමයි මේකේ ඇත්ත හොයන්න වෙන්නේ. එහෙමයි. පැහැදිලිද? පැහැදිලිව. ඔව්. එතකොට දැන් මෙතන සලායතන භාවනාවෙන් අපි කරන්නේ එක ආයතනයකට සිහිය ගන්නවා. එහෙමයි. සතිය. ඔව්. සතිය අරන් ඒ තුලදී ඒකේ වෙනස් වීම අපි සිහියෙන් අල්ලගෙන ඉන්නවා. එහෙමයි. අපිට අදාළ නැහැ ඒකේ ගිරව් 100ක් කෑ ගහනවද පූසෝ කීයක් කෑ ගහනවද මේ හඬවල් කොච්චරද කියලා අපිට අදාළ නැහැ. එහෙමයි. ඔව්. අපිට ඒ වර්ගය නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ. මෙතන මේ ආයතනයේ වෙනස් වීම. එහෙමයි. දැන් සලායතන භාවනාව නෙමෙයි කරන්නේ. එහෙමයි. ඔව්. එතකොට ඇහෙන් කනට වෙනස් වීම, කනෙන් නාසයට වෙනස් වීම, නාසයෙන් ආය ඇහැට වෙනස් වීම මෙන්න මේ වෙනස් වීම පුරුදු කරන් තමයි ඕන උතන. එහෙමයි මහත්තයා. තේරුණාද? ඒක හැර සලායතන භාවනාවේ වෙන හොයන්න දෙයක් උතන නැහැ. එහෙමයි. අපි දන්නවා මේ වෙනස් වීම කියන්නේ හේතුපත්‍යයෙන්මයි හටගත්තේ. එහෙමයි. මොකද අර ඇහෙන් කනටත් වෙනස් වෙනවා. කනෙන් නාසයටත් වෙනස් වෙනවා. නාසයෙන් ආය කාය ප්‍රසාදයටත් එනවා. එහෙමයි. එතනත් වෙනස් වීමක් තියෙනවා. ඒ වෙනස් වීම තුළ ඇතුළාන්තයෙන් ප්‍රසාදය ටික රත් කරලා හුස්ම ආහාර ජීවිත ඉන්ද්‍රිය වස්තු රූපේදී ඇති වෙන ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඔව්. එතකොට මොහොතක් පාසා මේ ජීවිත ඉන්ද්‍රිය ශක්තිය වෙනසක් සිද්ධ වෙන එකේ අපිට මේ ඇහෙන් රූපයක් බලනවා කියන මුලාවක් තිබිලා තියෙන මෙච්චර කාලයක්. එහෙමයි මහත්තයා. මෙන්න මේක අල්ලන්න තමයි මහත්තයා ඔය සලායතන භාවනාව කරන්න කිව්වේ. එහෙමයි. ඔව්. ඔබතුමා කොහොම හරි පළවෙනි මේ රෝල දෙවෙනි රෝල හරියට වරද්දලා තිබ්බට තුන්වෙනි හතරවෙනි එකකින් ඒක ඔබතුමා ආයෙ අල්ලගෙන තියෙනවා මට හිතෙන විදිහට. එහෙමයි මහත්තයා. මම එතන අර මේ පළවෙනි පාරම මේ බලද්දී මම සාමාන්‍ය විදිහට වැඩේ පටන් ගනිද්දිම මට ආවා අර පරණ පුරුදුත් එක්ක වගේ මේ අවධානයෙන් අහනවා කියන. ඊට පස්සේ මම ආපහු නැවත ගත්ත මහත්තයාගේ පුදුට මෙතන එහෙම නෑ මේක බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ කියලා. ඒ බලාගෙන ඉන්නකොට තමයි මහත්තයා අර පසුබිම් සද්දයක් වගේ මම නැවතත් අර විදිහට එද්දී ඊට පස්සේ මට අර අනිත් ආයතන වලත් ඒ කියන්නේ ඇඟේ අර ස්පර්ශයක් මොනවා හරි දැනනකොට ඒක වෙනසක් කියලා එතකොට ටික වෙලාවක් යද්දි මහත්තයා වෙනස් වුණා කියලා වගේ අර මේ කියන්නේ අර පියවර අර ඔසවලා තියෙනකොට අර මේ අර ක්‍රියාව යෙදුණා වගේ මම එතන ආපහු අවධානයට ගත්තා නෑ එහෙමත් නෙවෙයි බලා ඉන්න විතරයි තියෙන්නේ අර පෙර පුරුදුත් එක්ක වගේ තමයි මහත්තයා අර වෙනස් වුණා කියලා වගේ ආවේ එහෙම. පස්සේ එහෙම උපරිම උත්සාහයක් ගත්තා එහෙම බලාගෙන ඉන්න විතරයි. ඒ අතර එදා 3-4 පාරක් ඒක කරලා ඊට පස්සෙන් තමයි මහත්තයා මේ ගන්න බැලුවේ මේ වැඩේ මුලදිම මේක අර හරියටම මේක කියන්න ඕන නිසා මහත්තයා. පස්සේ මම නැවතත් මේ
හැම දවසකම කරා මහත්තයා. කීප වතාවක් කරා. ඒ කරන හැම වතාවකදීම අර විදිහටම තමයි කියන්නේ බලාගෙන ඉන්න එක තමයි කරේ මහත්තයා. මට වැඩිපුරම ආවේ මේ කන ශබ්දයත් එක්කම අර ශරීරයේ හට ගැනීම මේකත් ආවා ස්පර්ශයන්. ඒ මන ආයතනයටත් මේ ගොඩක් වෙලාවට මේ අරමුණු එහෙම එන්නත් ආවා මහත්තයා. ওই තුන තමයි මහත්තයා ආවේ. ඔව්. එතකොට දැන් හරියට කිව්වොත් එහෙම අර ගේට් එකක් ගාව සිකියුරිටි කෙනෙක් පුටුවක් තියාගෙන බලාගෙන ඉන්නවා වගේ. යන්නේ එන අය දිහා. එහෙමයි මහත්තයා මුලින්ම මට දැන් ඔය කතාව කිව්වම මතක් වුණා මට මුලදීත් මහත්තයා ඔය කතාව කිව්වනේ. ඒ කියන්නේ කෙනෙක් ඉන්නව බලාගෙන යන කට්ටිය ගණන් දකින්නවා මෙයා ගියා කියලා. එතකොට අර කෙනා ඉන්නව නේද කියන ඒ කතාවත් මට දැන් මෙතනදී සිහි වුණා මහත්තයා. ඔය කියන එතකොට මෙතන කෙනා ඉන්නේ නැහැ. කෙනෙක් පනවන්න බෑ. ඔව්. බලන් ඉන්න කෙනා හේතුඵල වලට අහු වෙනවා. එහෙමයි මහත්තයා. ඇතුලෙන් ඔව්. මේ දැන් ශබ්දේ දිහා බලන් ඉන්නකොට ශබ්දේ දිහා බලන් ඉන්න කෙනාව අහු වෙනවා හේතුන්ගේ ක්‍රියාවලියට. අපි කලින් පුරුදු කරලා තියෙනවනේ ඒක. එහෙමයි මහත්තයා පුරුදු කරලා තියෙනවනේ. ඒක නිසාම තමයි මට සමහරලාට අර ආවේ අර මේ ආයතන මාරු වෙනකොටම ඉවරයි කියලා වගේ අර මේ නිකන් ඒක එහෙම එන්නේ නැහැ නිකන් ඒ වගේ නිකන් පොඩ්ඩක් එහෙම වගේ ආවා. මම ඒකත් මේ අත්හැරියා මේ බලාගෙන ඉන්න විතරයි. එන එකක්වත් මොනවත් නෙවෙයි කියලා එහෙම උත්සාහ ගත්තා මහත්තයා. එහෙමයි ඉවරයි කියලා ගත්තත් කමන්නේ. එහෙමයි ඔව්. හැබැයි අර අපි අර මේ බලෙන් අර ඉවර වීම කරන්න යන්නේ නැහැ මෙතන. නෑ මහත්තයා නෑ. ඒක දිහා බලාගෙන ඉන්නවා සිහියෙන්. එහෙමයි. ඔව් එහෙමයි මහත්තයා. එතකොට මේ කතාව සිහියට අහු වෙලා තියෙන්නේ. එහෙමයි මහත්තයා. ශබ්දේ වෙනස් වීම කියන එක. එහෙමයි. අන්න ඒක අනිත්‍යයට ගලපන්න පුළුවන් ඊට පස්සේ ඔක පුරුදු කරාම. එහෙම මහත්තයා අර ඉවරයි කියන එක මහත්තයා මම ඒ කියන්නේ ඒකවත් ගන්න නැහැ මම ගත්තේ නැහැ ඒ වුණාට අර කලින් අර අරගෙන පුරුදු වෙච්ච නිසා අර මේ අර මාරු වෙනවා කියන එක වෙනකොට ඉවරයි කියලා අර මාරු වෙන තැන්දී අර එහෙම එකක් ඇතුලෙන් එනවා මම ඒකත් අතාරින්න උත්සාහ කරලා තමයි ඒ මහත්තයට කතා කරන්න උත්සාහ කරන ගමන් මේක කොයිකමද කියලා හරියටම දැන අර මුලදිම මේ පටලවා ගන්න තු යන්න ඕනි තමයි අර උත්සාහ ගත්තේ මහත්තයට මේ අරගෙන මේක කොහොමද හරියකම බලා ගන්න ඕනි නිසා මහත්තයා එතන ඇත්තම කොටින්ම කිව්වොත් කතාව තමයි මහත්තයා මේ ආයතනයන්ගේ වෙනස් වීම සිහියෙන් අල්ලනවා. එහෙමයි මහත්තයා. ඔච්චරයි වෙන්න ඕනේ. එහෙමයි ඔව්. එතකොට තමයි ශබ්ද එනකොට ශබ්දයට අර සත්පුජ්‍යල සංඥාවෙන් වෙන්න අහු වෙන එක දන්නවා සිහියෙන් අහුවෙලා තියෙන්නේ මේක හේතුන්ගේ ක්‍රියාකාරීත්වය. එහෙමයි මහත්තයා. ගන්ධය එනකොටත් අපි දන්නවා නැත්තම් ගන්ධයට අපි ඒක අකමැති නම් ගැටෙනවා කැමැති නම් ඔකට ඇලෙනවා. එහෙමයි. එහෙමනේ ඔක වේ සිද්ධ වෙන්නේ. එහෙමයි මහත්තයා. දැන් ඒ හැඟීම අයින් වෙන්න තමයි මහත්තයා මේක අර මාරු වෙන එක සිහියට අහු වෙලා සිහිය කියන එක හේතුඵල වලට අහු වෙන්න දෙන්නේ. එහෙමයි මහත්තයා. පැහැදිලිද? පැහැදිලි මහත්තයා. දැන් මෙතනදී කන මාරු වෙනවා ගඳ සුවඳට ගඳ සුවඳ මාරු වෙන එක අහු වෙනවා සිහියට. එතකොට සිහිය අහු වෙනවා හේතුඵල වලට. එතකොට මෙතන සත්පුජ්‍යල සංඥාවෙන් තොරව තමයි මේ වැඩේ වෙන්නේ. එහෙමයි මහත්තයා. ඕක ඊට පස්සේ මහත්තයා අපිට දැන් ලෝකේ ඇසුරු කරන්න යනකොට ඔව් අපි දන්නවා શબ્දයක් එනකොටම මේ හේතුඵල නිරෝධයක් කියලා. එහෙමයි මහත්තයා. අන්න ඒ තැනට ඕක දිනු කරන්න තමයි මහත්තයා ඕක අපි භාවිතා කරන්නේ. එතකොට දැන් ඔත්තන දැන් විඥාන ධාතු ශක්තිය තියෙනවනේ. එහෙමයි මහත්තයා. දැන් හුස්ම ආහාර වස්තු රූපේදී පහළ වෙලා දැවිලා කර්ම තේජෝ ධාතුව විඥාන ධාතු කියන ශක්ති දෙකක් හැදෙනවා. එහෙමයි මහත්තයා. එතකොට මෙතනම වෙන සිද්ධිය මම කියන්නේ යන්නේ. එහෙමයි. දැන් අපි නිරන්තරයෙන්ම මේ උත්සාහ කරන්නේ මොකටද? මේ වෙනස් වීම මේ අනේ අපේ ජීවිතේ ඔව් අපි දැන් මේ උත්සාහ කරන්නේ මොකටද? ඔන්න දැන් ඔබතුමාට අධික වැසිකිලි වේදනාවක් තියෙනවා. එහෙමයි මහත්තයා. දැන් මේ ඇයි මොකද්ද මේ කරන්න යන්නේ මේ වැසිකිලි වේදනාව? එතනින් නිදහස් වෙන්න හදන්නේ මහත්තයා කියන්නේ මේ සහැල්ලු එහෙම. ඔව් සැපක් හොයන්නේ ඔව්. අපහසුතාවය මම. ඒතකොට එතන තිබිලා තියෙන්නේ මොකද්ද? එතන මේ දුකක් තිබිලා තියෙන අපහසුතාවයක් තිබිලා තියෙනවා. වේදනාවක් තිබිලා තියෙනවා. එතකොට අපි උත්සාහ කරේ මොකටද ඒක? වේදනාව නැති කරලා සහනයක් ලබන්න උත්සාහ කරනවා. සහනයක් ලබන්න උත්සාහ කරලා තියෙනවා. ඔබතුමාට අධික බඩගින්නක් තියෙනවා. එහෙමයි ඔව්. ඒකේ වේදනාවක් තියෙනවා. දැන් අපි ඇයි දැන් මේ උත්සාහ කරන්නේ අපි? මේ සහනයක් ලබා ගන්න. ඒ කියන්නේ සැපක් සොයන්නේ. සැපක් තමයි සොයන්නේ. දැන් ඕක නේද මහත්තයා අපි ජීවිතේ අපි මොනවද කරන්නේ? එහෙමයි. ඒ කරලා තියෙන එකකටවත් ඕකෙන් හරි දෙයක් අපි හොයලා තියෙනවද? නැහැ මහත්තයා. නැහැ නේද? ඔව්. එතකොට අපි උත්සාහ කරලාම තියෙන මුළු අනවරාග්‍ය සංසාරේ මොකද්ද?
සැපක් සොයන්න උත්සාහ කරලා තියෙන්නේ. වේදනාවක් සංසිඳවන්න. වේදනාව සංසිඳවනවා. ඔව්. වේදනාව සංසිඳවන්න උත්සාහ කරනකොටම එතෙන්ට ගිහින් බලනකොට එහෙම එකක් අපිට වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඔව්. මොකද අපි වැසිකිළියට යනවා ගිහින් ඉවර වෙලා තව පැය භාගයක් යන කලින් ආයෙ බඩගිනි වේදනාවක් එනවා. එහෙමයි. බත් කනවා කෑම කාලේ ඉවරලා ටික වෙලාවක් යනකොට ආයෙ වැසිකිළිය යන්න වේදනාවක් එනවා. එහෙමයි. කවදාවත් මේක ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ඔව්. හැබැයි මේකේ අපි ඇත්ත හොයන්න ඕන අපි. එහෙමයි. එතකොට මෙතන සිද්ධ වෙනවා හුස්ම ආහාර ජීවිතින්ද්‍රිය වස්තු රූපේ දිහට අරගෙන අර පිරිසුදු චිත්ත ශක්තියට. එහෙමයි. ඔකට කියනවා චිත්ත ශක්තිය කියලා මේ හුස්ම ආහාර ජීවිතින්ද්‍රිය ශක්තිය. චිත්ත ශක්තිය. ඔව්. ඔව් මෙන්න මේ චිත්ත ශක්තිය තියෙනවා කිව්වා කරුණු කාරණා තුනක්. එහෙමයි. මොනවද ඒ තුන මතකද? සිහි කරන්න පුළුවන්, රඳව ගන්න පුළුවන්, ක්‍රියාත්මක කරන්න පුළුවන්. පිළිවෙලකට ඔක කිව්වොත් එහෙම දැන් අපි රඳව ගන්නවා. රඳව ගන්නවා. දැන් පොළවේ ඔබතුමාව ඉස්සෙල්ලා රඳවගෙන නේද ඉන්නේ. එහෙමයි. ඔව්. දෙයක් අපි රඳවලා නෙවෙයිද මොකද්ද කියලා එක වෙන් කරගන්නේ. රඳවලා මහත්තයා. දැන් ඉස්සෙල්ලා දැන් ඔබතුමාට කියනවා මේ කොස් ගෙඩියක් අරගෙන. ඔව්. කොස් ගෙඩියක් අරගෙන කියනවා මේ කොස් ගෙඩිය මඳුළු කරන්න කියලා. එහෙමයි. දැන් ඔබතුමා ඒක පොළවේ තියන්නේ නැතුව මඳුළු කරනවද? නෑ තියන්නේ නැතුව මඳුළු කරන්න බෑ. ඒ ඉස්සෙල්ලා මුලින්ම පොළවේ රඳවනව නේද ඔක? රඳවනවා. එතකොට නේද මේ ඊළඟට මදුළු කරන්නේ. එහෙමයි මහත්තයා. මදුළු කරන්න කරුණු මේ ඒක හොඳට වෙන් කරගන්නව නේද කොහොමද මදුළු කරන්නේ මේක කියලා. එහෙමයි මහත්තයා. ඒ වගේ මේකෙත් මහත්තයා මේ විඥාන ධාතු ශක්තියේ පිළිවෙලකට ඔක සිද්ධ වෙන්නේ. එහෙමයි. මුලින්ම කරන්නේ රඳව ගන්නවා. එහෙමයි. ඔව්. ඒ රඳව ගන්න එකට බුදුරජාණන් වහන්සේ නමක් දුන්නා. මොකද්ද? මනස. මනස. යමක් රඳවගෙන ඉන්නේ මොකෙන්ද? මනසින්. මනසෙන්. එතකොට අපි කියමුකෝ ඔබතුමා ඔන්න මේ දැන් ඔබතුමාට වැසිකිලි යන්න ඕනේ. එහෙමයි. ඔව් වැසිකිලි යන්න ඕනේ කියලා කෘත්‍ය රඳවගෙන ඉන්නේ මනසෙන්. එහෙමයි. ඔව් එතකොට ඒ මනසෙන් රඳවගත්ත කෘත්‍ය වැසිකිලි යන්න ඕනේ කියලා බෙදලා වෙන් කරගන්නවා. එහෙමයි. අන්න ඒකට කිව්වා යමක් සිහි කරවනවා කියලා. සිහි කරනවා කියලා. ඔව් ඒක කරන්නේ විඥාණය. විඥානේ. යමක් රඳවගන්නේ මොකෙන්ද? මනසින්. ඔව් මනසේ කෘත්‍යය තමයි යමක් රඳවලා තියාගන්නවා. රඳවලා තියාගන්න එක. තියාගන්නවා කියන්නේ පෙර භාවිතයක් රඳවලා තියාගන්නේ මනසෙන්. දැන් ඔබතුමාට කෑම කන්න ඕනේ කියලා අදහස වේදනාවක් තියෙනවා. එන්නේ ඒක කෑම කන්න ඕනේ කියලා ඒක රඳවලා තියාගන්නේ මොකෙන්ද? මනසින්. මනසින්. එතකොට කෑම කන්න ඕනේ කියලා මේ වේදනාව සංසිඳවන්න ඕනේ කියලා ක්‍රමයේ තියෙනවනේ භාවිතා කරපු පුරුද්ද. එහෙමයි. ඒ පුරුද්ද මෙන්න මේකයි කියලා වෙන් කරගන්නේ මොකෙන්ද? සිහි කරවලා. සිහි කරලා විඥානෙන්. ඒකෙන් විඥාණයෙන් තමයි ඒක වෙන්නේ. එහෙමයි. පැහැදිලිද? පැහැදිලි මහත්තයා. යමක් රඳවගන්නේ අපි දැන් රඳවගන්නේ මේ මනසින්. යම් දැනුමක් මොනවා හරි දෙයක් මේ ලෝකේ. එහෙමයි. මොකද දැන් අපි වේදනාව සංසිඳීම තකානේ මේ හැමදේම කරන්නේ. එහෙමයි මහත්තයා. එතකොට මේ වේදනාව සංසිඳවීම රඳවලා තියාගන්නේ මනසෙන්. එහෙමයි. ඕකේ තමයි ඔය මේ වැඩේ තියෙන්නේ. එහෙමයි මහත්තයා. එතකොට කොහොමද වැසිකිළියට යන්නේ කොහොමද බත් කන්නේ කොහොමද මෙන්න මේ කන විදිහ නෙවෙයි මේ කන්නේ කොහොමද කියලා එක තියෙන්නේ රඳවලා තියාගෙන ඉන්නේ මනසෙන්. එතකොට මේ කන එක කල්පනා කරලා ඉවරලා සිහි කරවන්නේ මොකෙන්ද? විඥාණයෙන්. විඥාණයෙන්. එතකොට දැන් සිහි කරගත්තට බෑ නේද? මොකක් හරි දැන් මේකේ වැඩක් වෙන්න එපයි. එහෙමයි මහත්තයෝ. ඔව් ඒ වෙන එකට කියනවා ක්‍රියාත්මක වෙනවා කියලා. ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ ක්‍රියාත්මක කරන්නේ මොකෙන්ද? සිතෙන්. සිතින්. ඔව් අන්න ඒකට කියනවා චිත්ත ක්‍රියා වායෝ ධාතුව. චිත්ත ක්‍රියා වායෝ ධාතුව. ඔව් සිහි කරවනවා යමක් රඳව ගන්නවා සිහි කරවනවා ක්‍රියාත්මක කරනවා. එහෙමයි මහත්තයෝ. ඔව් ක්‍රියාත්මක කරන්නේ චිත්ත ක්‍රියා වායෝ ධාතුවයි. එහෙමයි. එතකොට යමක් රඳවලා තියා ගන්නවා ඒකට කිව්වා මනස. මනස කියලා.
ඔව් ඒක විශේෂයෙන්ම වෙන් කරලා ගන්නවා කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. එහෙමයි. දැන් කෑම කන්නේ කොහොමද කියලා වෙන් කරලා ගන්නවා. ඒ එහෙමයි. වෙන් කරන එක තියෙන්නේ විඥාණයෙන්. විඥාණයෙන් සිහි ඔව්. කරන විඥාණයෙන්. සිහි කරන්නේ විඥාණයෙන්. එතකොට ඒක එහෙමයි. ක්‍රියාත්මක කරන්නේ චිත්ත ක්‍රියා වායු ධාතුවේ. චිත්තය ක්‍රියා ක්‍රියාව කරන වායෝ ධාතුව. එහෙමයි. ඒකට කියනවා සිත. සිත. ඔව්. අහලා තියෙනව නේද ඔය එක එක තැන්වලදී භාවිතා කරන ඉස්සේ මනස විඥානයේ සිත කියලා. එහෙමයි මහත්තයා අහලා තිබුණාට මේ ඒක අර ඔය මහත්තයා කියපු විදිහට පැහැදිලිව දැනන් හිටියේ නෑ නිකන් අහලා තිබුණා විතරයි. ඔව්. එතකොට ඔව්. ඔබතුමා දැන් ඔය දැන් රූපයක් බලන්න ඕන කියලා දැන් ඒ භාවනාවටම යන් අපි. එහෙමයි මහත්තයා. ඔව්. දැන් අපි කියමුකෝ අම්මාගේ රූපේ කියලා. එහෙමයි මහත්තයා. ඒ අම්මා කියන රූපය රඳවලා තියාගෙන ඉන්නේ මනසේ. මනසින්. එතකොට ඒක වෙන් කරගන්නේ සිහි කරවන්නේ මේ අම්මා මගේ අම්මාම තමයි කියලා විඥාණයෙන්. විඥාණයෙන්. එතකොට අම්මා කියලා අර සිහි කරගත්ත එක ක්‍රියාත්මක කරන්නේ සිතෙන්. සිතින්. සිතින්. ඒකට කියනවා චිත්ත ක්‍රියා වායු ධාතුව කියලා. චිත්ත ක්‍රියා වායු ධාතුව කියලා. පැහැදිලිද? පැහැදිලි එතකොට මේ මහත්තයා. චිත්ත ක්‍රියා වායු ධාතුව පැතිරෙන්නේ මොකක් හරහාද? මේ ස්නායු පද්ධතිය හරහා. ස්නායු පද්ධතිය හරහා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනට තමයි ඔක යන්නේ. එහෙමයි. එතකොට ඔබතුමා දැන් අපි කියමුකෝ සක්මන කියලා. එහෙමයි. සක්මන් කරනවා කියලා රඳවලා තියාගන්නේ මොකෙන්ද? මනසින්. මනසින්. එතකොට සක්මන් කරන්නේ මෙන්න මෙහෙමයි කියලා මානසිකාර කරවලා බෙදලා වෙන් කරලා ගන්නෙ මොකෙන්ද? විඥාණයෙන්. සිහි කරලා ගන්නෙ විඥාණයෙන්. විඥාණයෙන්. එතකොට කකුල උස්සලා තියන්නේ මොකෙන්ද? ඒ ක්‍රියාව කරන්නේ සිතින්. සිතෙන්. ඒකට කියනවා චිත්ත ක්‍රියා වායු ධාතුව. චිත්ත ක්‍රියා වායු ධාතුව. ඔව්. එතකොට මේ පිරිසුදු චිත්ත ශක්තියේ අපිරිසුදු කරවන්නේ ඔන්න ඔය විදිහට. එහෙමයි මහත්තයා. පැහැදිලිද? ඔව්. එතකොට ඔන්න ඔය සිද්ධිය තමයි මහත්තයා ඔය සලායතන වලදී වෙන්නේ. එහෙමයි මහත්තයා. එතකොට අනිත් පැත්තෙන් කරලා තියෙනවා කර්ම තේජෝ ධාතුවේ ප්‍රසාද ටික රත් කරලා තියෙනවා මෙන්න මේ රඳවා ගැනීම, සිහි කිරීම, ක්‍රියාත්මක කිරීම කරන්න. එහෙමයි මහත්තයා. එතකොට මානසිකාර කරනකොට මහත්තයා ඔබතුමා පිළිවෙලකට මේක මානසිකාර කරගන්නත් ඕන. එහෙමයි මහත්තයා. මම එකයි කිව්වේ ඉස්සෙල්ලා දැන් කොස් ගෙඩියක් කපනකොට කොස් ගෙඩිය මේ මුලින්ම ඒක මහ පොළොවේ තියෙනවනේ. එහෙමයි මහත්තයා. අන්න ඒක තමයි මහත්තයා මුලින්ම කරන්නේ රඳව ගන්නවා කියන්නේ. හොඳව ගන්නවා කියලා. ඔව්. රඳවගෙන තමයි කොස් ගෙඩිය කොහොමද මේක මදළු අරින්නේ කියලා සිහි කරලා ගන්නෙ. එහෙමයි මහත්තයා. ඊට පස්සේ තමයි කොස් ගෙඩිය කපන්නේ ක්‍රියාත්මක කරන්නේ. එහෙමයි. ඒ වගේ තමයි යමක් කරන්න මේ වේදනාව කියන එක සංසිඳවන්න අපි මේ හැම දෙයක්ම කරන්නේ මහත්තයා මේ වේදනාව සංසිඳවන්න. එහෙමයි මේ මහත්තයා. ආස්වාදයක් හොයන්න උත්සාහ කරන්නේ මේ. ඔව්. කවදාවත් මේක හම්බෙන්නේ නැහැ. මොකද ඒකේ මුලාවක් එක්ක කරන්නේ. ඔව්. මේක ඇත්ත දැනගෙන මේක සිද්ධිය වෙන්නේ නැහැ. එහෙමයි. ඔව්. එතකොට තමයි මේ උපාදාන වෙලා තියෙන්නේ. එහෙමයි. දැන් එහෙම නැහැ. දැන් අර රඳවගත්ත සිහි කිරීමේ ක්‍රියාත්මක කරපේකේ මේ සිද්ධිය තමයි ඇහැයි බාහිර රූපයයි මේ පැත්තේ මානසිකාරයයි ආලෝකයත් එක්ක සිද්ධ වෙලා තියෙන්නේ මේ. එහෙමයි මහත්තයා. ඒ ස්පර්ශයන් තුළදී තමයි මෙන්න මේ ලෝකේ හට අරගෙන තියෙන්නේ. එහෙමයි. එහෙනම් ලෝක සමුදය නිරෝධය තිබිලා තියෙන්නේ මේ ස්පර්ශයත් තුළදී. ස්පර්ශයන් තුළ. අන්න ඒ ඥානෙ මහත්ය මෙතෙන්ට එන්න ඕනේ. එහෙමයි මහත්තයා. එතකොට අර වෙනස් වීම තුළදී ඒ වෙනස් වෙන එක හේතුන්ගේ ක්‍රියාවලියට අහු වෙනවා. හේතුන්ගේ ක්‍රියාවලියට අහු වෙන. එතකොට මහත්තයා මේ රඳවන ඒ කියන්නේ සිහි කිරීම, ඒ කියන්නේ විඥානයේ සිතින් කියලා ඒ ක්‍රියාවන් තුන තමයි අර මේ වෙනස් වීමට හේතු ටිකනේ මහත්තයා එන්නේ. එහෙමයි. හොඳට මතක තියාගන්න මනස විඥාණය සිත. මනසට දාගන්න හොඳ ඒක පටලව ගන්න එපා. ඔව්. මනසෙන් තමයි කරන්නේ ඒක රඳවලා තියාගන්න එක. ඔබතුමාව පොළවේ හිටවලා තියෙනවා වගේ වැඩක් කියලා හිතා ගන්න මනසේ. මනස. එතකොට ඔබතුමා පොළවේ හිටවලා තිබිලා යන්න දැන් කුඹුරට යන්න ඕන දැන් කුඹුරට කියලා මානසිකාර කරවලා සිහි කරවලා ගන්නේ විඥාණය. විඥාණය.
එතකොට ඔබතුමාව ඇවිද්දවන්නේ. දැන් ඔය මස් ඇඟට පණ දෙන්න එපා. එහෙමයි. ඔව්. අන්න ඒක කරන්නේ චිත්ත ක්‍රියාව ආය ධාතුවෙන්. චිත්ත ක්‍රියා වායෝ ධාතුව. සිත්. තේරුණාද? ඔව් එහෙමයි මහත්තයා. ඒ කියන්නේ සිත ක්‍රියා කරන හුලඟ. එහෙමයි මහත්තයා. ඔව්. ඒකෙන් තමයි මෙන්න මේ වැඩේ සිද්ධ කරන්නේ. එහෙමයි. එතකොට සක්මනේදී වුණත් ඔබතුමාට මේ රඳවනවා ඇවිදින්නේ කොහොමද ඇවිදීමේ පෙර පුරුද්ද ඒකට අනුව සිහි කරවනවා කොහොමද මේක ඇවිදින්නේ ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. චිත්ත ක්‍රියාව වාය ධාතුවේ ක්‍රියාවක්. එතකොට මෙතන දැන් සතෙක් පුද්ගලයෙක් ඉඳලාද? සතෙක් පුද්ගලයෙක් නැහැ මෙතන. හේතුන්ගේ ක්‍රියාවක් තියෙන මහත්තයා. හේතුන්ගේ ක්‍රියාවලියක්. මේ ඇවිදීම කියලා දැන් බලන්න වේදනාවක් සංසිඳවන්න කරන සිද්ධියේදී එතන සතෙක් පුද්ගලයෙක් ඉඳලාද? නැහැ මහත්තයා. නැහැ. එතකොට මෙච්චර කාලයක් අපි හිතන් හිටියේ. ඒක අපි කරනවා කවුරු හරි සතෙක් පුද්ගලෙක් කරනවා කියලා තමයි හිතන් හිටියේ මහත්තයා. නමකුත් දාගෙන රූපයකුත් හදාගෙන නේද වසන්ත කෙනෙක් කරනවා කියලා හිතාගෙන හිටියේ. එහෙමයි. මම තමයි කරන්නේ මම තමයි මේක දන්නේ එහෙම කියලා තමයි මහත්තයා කරේ හිතාගෙන හිටියේ. ඒ අනවරාග සසරම්ම ඔක තමයි හිතන් හිටියේ. එහෙමයි. ඔව්. එතකොට ඔබතුමාට සලායතන වලදීත් ওই ඥානෙ පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි. ඔව්. දැන් එතකොට ස්කන්ධ වලදීත් ওই ඥානෙ පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි මහත්තයා. දැන් සක්මන කරද්දිත් කඳව ගන්නවා, සිහි කරවනවා, ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කරනවා. එතකොට ක්‍රියාව යෙදුණා, ක්‍රියාව ඉවරයි. එතකොට ක්‍රියාව කියන්නේ මොකද්ද? චිත්ත ක්‍රියාව ආය ධාතුවෙන් තමයි මේක හොලවලා දීලා තියෙන්නේ. එහෙමයි. ඔව්. ඒකට ඇවිල්ලා තියෙනවා පෙර පුරුද්දක්. පෙර නේද? පුරුද්ද. වේදනාවක් කියන සංසිඳවන්න ඕන කියන පෙර පුරුද්දක් ඇවිල්ලා තියෙනවා. එහෙමයි. ඔව්. ඒක සිහි කරවලා අරගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක කරවලා තියෙනවා. ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙනම් මේ මනසෙයි විඥානයේයි සිතේ ක්‍රියාත්මක කිරිල්ලට මේ කෙනෙක් පුද්ගලෙක් කියලා පනවගත්ත එක කොච්චර මුලාවක්ද? එහෙමයි මහත්තයා. ඒ නම් තුන ඇහිලා තිබුණට ඒක මේ කොහොමද භාවිතා කරන ඒක හරි විදිහ දැනගත්තේ අද තමයි මහත්තයා. ඔව්. ඒක භාවිතා කරගන්න මහත්තයා. එහෙමයි මහත්තයා. ඔව්. එතකොට සලායතන ටිකත් අර විදිහට බලන්න. එහෙමයි මහත්තයා. ඔව්. අපිට ඕනකම තියෙන්නේ මේකේ ගිරවෙද්ද කුකුලෙද්ද මයිනෙද්ද කියලා හඬේ ඒව නෙවෙයි. එහෙමයි. ඔව්. කවුරු ආවත් අපේ සිහියට අහු වෙන්න ඕනේ. එහෙමයි. ඔව්. ඒ කියන්නේ සිහිය කියන මුරකාරයා දැන් දාලා තියෙන්නේ. එහෙමයි. එතකොට සිහිය කියන මුරකාරයා යටත් කාටද? හේතුඵල නිරෝධයට. හේතුඵල නිරෝධයට. ඔව්. එතකොට සිහිය කියන මුරකාරයාට එයාට තනියෙන් එයත් යටත් පුද්ගලයෙක්. එහෙමයි. එයා හේතුඵල නිරෝධයට අහු වෙලා තියෙන්නේ. එහෙමයි. එතකොට සිහිය කියන එක එයා අල්ල ගන්නවා. ශබ්දය එක්ක ඔව්. ගන්ධය නැත්නම් ස්පර්ශය ඔව්. එයා යටත් වෙලා ඉන්නවා හේතුඵල නිරෝධයට. එහෙමයි මහත්තයා. මෙන්න මේ විදිහට ඥානෙ උපදිනකොට මහත්තයා ඔන්න දැන් සත්පුජ්‍යල සංඥාව අර මමත්වයේ කියන එක ටිකෙන් ටික අපේ හදවත් වල දී වෙන්න ගන්නවා. දී වෙන ගන්නවා. ඔව්. මම හිතනවා ඔබතුමාට මේ ඔබතුමාගේ ගැටළු වල පිළිතුරු එන්න ඇති කියලා. එහෙමයි මහත්තයා. දැන් මේ මම ඒ ටික දැන් මහත්තයා කියපු ටික පැහැදිලි. මම ඒ ටික මේ නැවත නැවත දැන් බලන්නම් මහත්තයා මේ අමතක නොකර මේ මතක තියාගෙන මේක තව දුරටත් බලන්නම් මහත්තයා. තවදුරටත් බලන්න මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අර වෙනදා වගේම ආයෙ ගන්න. කාලයක් ගන්න එපා. ගැටලුව ටක් ගාලා निराකරණය කරගන්න මහත්තයා. එහෙමයි මහත්තයා. මම මේ උපරිම දැන් උත්සාහ කරන්න මහත්තයා. දැන් මේ මහත්තයා දැන් කියලා දීපු ටිකත් මේක මේ අරකට ගලප ගන්න ගමන් උත්සාහ කරන්න මහත්තයා. නැත්තම් මේක වෙලාව පොඩක් මග ඇරුණොත් අමතක වෙනවා ඒක. දැන් ඔබතුමාට මම කියා දුන්න එකේ ඔළුවේ පැටලුන්නේ නැහනේ නේ? නෑ මම එතන පොඩ්ඩි සටහනක් දාගත්ත මහත්තයා. අර තුන විතරක් කර මේ කියන්නේ රඳවල තියාගන්න එක මට වැරදීමකින් මම අර සිහි කිරීම ඉදිරියට දාලානේ මහත්තයා මම කිව්වේ. ඔව්. එතන මේ හරියටම ඒක මේ පැහැදිලි කරගත්ත මහත්තයා රඳවා ගැනීම සිහි කිරීම ක්‍රියාත්මක කිරීම. එතකොට මේ මනසින් තමයි රඳව ගන්න කියන එක ඒක මේ මනසයි රඳව ගන්න එකයි මේ ගැළපිලා කලින් දැනගෙන හිටියේ නෑ මහත්තයා. ඊට පස්සේ මේ කියන්නේ සිහි කිරීම කියන එක විඥානය කියලා. විඥාණයෙන් සිහි කරනවා කියන එක ඒක දැන් දැනගත්ත මහත්තයා. ඒ වගේම මේ සිතින් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. චිත්ත ක්‍රියාව ආය ධාතුව කියන එක මහත්තයා දැන් ඒක හරියට දැන් මේ පැහැදිලි කරගත්තා ඒ තුන දැන්. එතකොට චිත්ත ක්‍රියාව ආය ධාතුව ක්‍රියාත්මක වෙන්නේ ස්නායු පද්ධතිය හරහා මොළයට ගිහින් මොළයෙන් තමයි තල්ලු කරන්නේ මේ වැඩේ. එහෙමයි මහත්තයා. අත උස්සන්න කකුල උස්සන්න අත පහත් කරන්න කකුල පහත් කරන්න රූපේ බලන්න ශබ්දේ අහන්න එහෙමයි. මේ ඔක්කොම චිත්ත ක්‍රියාව ආය ධාතුවේ වැඩ. එහෙමයි. එහෙනම් ඒ ටික ඒ විදිහට කරගන්නකො මොන හරි ගැටලුවක් තිබ්බොත් ගන්නකො මහත්තයා.
හොඳයි මහත්තයා. එනම් බොහොම පින් මහත්තයාට මේ අවස්ථාව අරගෙන මට මේ කරපු උපකාරයට ඉතින් ඔබතුමාගේ ප්‍රාර්ථනීය මේ අදිස්ථානයේ ආයුරින්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන මහත්තයා. එනම් ගොඩක් පින් මහත්තයා. සාදු සාදු මම ඒක අනුමෝදන් වෙනවා ඔබතුමාට ප්‍රාර්ථනීය බෝධිය හිතන පතන විදිහට කිසිදු කායික මානසික රෝගයකට ගොදුරු නොවි පූර්ණ වෙන්න කල්යාණ මිත්‍ර ශ්‍රේවණිය කල්යාණ මිත්‍රන්ගේ විශේෂ අනුකම්පාව නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපිට ආශිර්වාද කරනවා මහත්තයා. සාදු 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 මහත්තයා මම සතුටින් අනුමෝදන් වෙනවා. තෙරුවන් සරණයි මහත්තයා. සරණයි.